ඕකේ බොයිස් ඉතින් අපි ඔයාලා බයින ක්ලොක් ටවර් වලට ඉතින් උඹලා තමයි උඹලා මේ බයින් ක්ලොක් ටවර් බයින් හැම එකම හතුරෝ ඒත් එක්කම අපි ඉන්න බොයිස් රීම් නම් වල ඉතින් මෙන්න මේ රීම් නම් වල මේ පැත්තේ අයිනම ගෙදර තියෙනවා මෙන්න මේ අයිනම ගෙදර තමයි මේ මවුස් පොයින්ට් එක මෙන්න ඒ අයිනම ගෙදර තමයි රාජතුමා ඉන්නේ ඌ ඉන්නේ මචං කොළ ක්‍රිමිනල් ඇඳගෙන ඉතින් අපි මෙහි ඉන්නවා ගාඩ් කරන්න රතු ක්‍රිමිනල් ඇඳගෙන හරිද ඉතින් ඔයාලට තියෙන්නේ උඹලා හතුරෝනේ මේ වයි ඉන්නේ හරිද උඹලා අතර වලියන්න බෑ උඹලා ගහ ගන්න බෑ හරිද උඹලා ටීම් අප් වෙන්නත් බෑ නිකන් ඔයා තනියම එන්න ඕන ඉන්න අයර ගහන්න නැතුව පළවෙනි zone එක වැටෙන ගමන් පළවෙනි zone එක map එකේ රවුම් පේනවනේ ඒක වැටෙන ගමන් ඔයාලට පුළුවන් මේකට attack කරන්න එන්න හරිද එතකොට අපි set එකට ගහලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඉන්න කොළ ක්‍රිමිනල්ව මරන්න එතකොට ඔයාලට හම්බ වෙනවා gift එක ඒත් එක්කම ඔයාලා මෙන්න මේ මුහුඩෙන් පීනගෙන ඒ වගේ නිකන් පීචන් විදිහට එන්න එපා එහෙම කරාට gift දෙන්නේ නැහැ ඔයාලා නිකන් අපි ඔක්කොම මැරිලා මැරුණාට පස්සේ තමයි අරුවට ගහන්න යන්න ඕනේ නැතුව නිකන් මේ හරක් වාගේ මේ හොහැංගිලා ඇවිල්ලා හොචක් ගාලා අරුවට කෙලියට දෙන්නේ නැහැ gift හරි අපි ඔක්කොම මැරුණාට පස්සේ තමයි ඔයාලට gift එක දෙන්නේ ඒකින්ද ඔයාලා ආක්‍රමණය කරද්දී හරියට ආක්‍රමණය කරන්න හරි එහෙනම් අපි यो बोय वो कोड यूज करना अमतक करන්න එපා ओके बॉयस ඉතින් මේකත් අපේ රාජධානී ආක්‍රමණය තමයි යන්නේ ඉතින් මේ රාජධානී ආක්‍රමණය මේ අර වෙනදා වගේ නෙමෙයි සුපිරියට යනවා ඉතින් අපි තමයි ආරක්ෂකයෝ ඒත් එක්කම රජතුමා ඉන්නවා කොළපාට ක්‍රිමිනල් අනගෙන මට ඌ ෆේක් රජෙක් වුණත් ඌ ෆේක් රජා කොළ ක්‍රිමිනල් ධම්මලා තියලා තියෙන්නේ අපි වෙනම ඉතින් අපි ඉන්නවා ඉස්සරහින් ගාඩ් එකට අපි ගාඩ් කරලා රජතුමාව බේර ගන්න ඉතින් කොහොම හරි රජතුමාව මරණ කෙනාට අපි දෙනවා diamond. Oh, weapon. මේ මං හිතන්නේ මේ එන සෙට් එකක් මේ එනවා වගේ බම් මේ දකුණින් මේක එන සෙට් එකක් එන ඔය මේ රීම් නම් වලටම මේ බලලා මේ රෙඩ් ක්‍රිමිනල් වලට ගහන්න තු අනිත් උන්ට ගහපන් මට මේ මෙතන ඉස්සරහට එකක් ආවේ ඉස්සරහට පොඩි ගෙවල් ටික ඉන්නවා එකේ මගේ පින් එක නෑ බං උඹලා පිටිපස්සාම නේද ඉන්නේ මේ රෙඩ් ක්‍රිමිනල් උන්ට ගහන්න එපා බලාගෙන මේ අර ඉස්සරහ ගෙදර එකේ හිටියම මෙන්න මේ ආව කිමොයිස් ඉතින් මේ රාජකීය වලිය මචං මං හිතන්නේ පොඩ්ඩක් මේ වෙනවා මේ සමහර පුද්ගලින් ඇවිල්ලා මචං මෙතන කරා මෙයා දැන් මේ අරුන් ටික එයි උඩින් මේ අර ඒ සෙට් එකේ කට්ටිය බලාගෙන දාන්න පාක සුබ අතෙන්ට ගියා නේද මේ ටට්ටක් ගාලා කියන තැන් වලට වරින් නැත්තම් මේ සීන් එක කෙල වෙනව ඔව් මේ ඉස්සරහම ඉන්නවා වරින් පස්සට මේ අර මේ ෂොප් එකේ තියෙන ගෙදරට වනේ ෂොප් එකේ තියෙන ගේ පිටිපස්සට වරේ ඔක්කොම වරේ හතර දෙනාම වරේ දුන්නේ ගියා බං මේ මංගාවට එක්කනයි අනිත් සෙට් එක දෙන්නයි තව එකේ ටක් ගාලා වරේ අන්න එනවා ගහ එල්ලගිරි එක ඇටැක් කරන්න ආපු එකම හතුරෙක් ඉවරයි මං හිතන්නේ අපේ රාජධානිය මචං ආක්‍රමණය කරන්න මේ වැර දකුණ වම්ම උත්තිනවා මටවදී රාඩි සමාවයන් හරි රූම් එකට යන්න මේ ළඟට කියපන් අඩෝ ළඟට අපි කට වැදිලා තියෙන්නේ හරි ළඟට අපි ඉවරයි මේ අපි තව පස්සට යන්න ඕන පුළුවන් තරම් පස්සට වරෙන් පස්සාම ගෙවල් වලට වරෙන් මේ මැරෙනවා කියලා කියපන් අපි ඔක්කොම ඉන්නවද ඕකේ බොයිස් මං හිතන්නේ අපේ රාජධානියේ සියලුම ක්‍රීඩකින් මේ මැරෙන ගමන් ඉන්නේ මේ පස්සට වරෙන් ළඟට ආවා
මේ පුළුවන් තරම් පස්සට එන්න පුළුවන් තරම් පස්සට වරෙන්. මෙඩි නෑ ඔයි මට මෙඩි නෑ. මෙඩි ටික ගන්න යන්න ඕන ඉස්සරහට. ඕ තව එකව. ඕ ගියට. ඉවරයි. මොකද මෙඩි ටික ගන්න. ඕකේ බොයිස් මං හිතන්නේ මේ අපේ රාජධානිය ආක්‍රමණය කරන්න මචං සෑහෙන පිරිස් එනවා. ඒ මගේ මිලිටරි ක්‍රෑෂ් වුණා. හරි. මෙඩි ගහගනින්. මේට පුළුවන් තරම් පිටිපස්සට වරෙන්. ඒ අඩු. අरे මම හීලනවා මම නොක්කුණා අපව හීලනවා. මේ පුළුවන් තරම් පිටිපස්සම අර පිටිපස්ස ලොකු ගෙදරට යම. අපි දෙන්න විතර දෙන්නේ. Triple kill. Okay boys මං හිතන්නේ අපි රාජධානිය ආක්‍රමණය කරන්න කිසිදු පුද්ගලයෙක් නැද්ද යකෝ මෙච්චර මේ තොපිට chance දීලා තොපි එකක්වත් නෑ යකෝ මේ බං මුංගේ කීයක්ද බං ඉත අපේ එක සෙබලයි මැරුණේ මේ අර රතු ක්‍රිමිනල් කාරේ දරන්නේ දුර ඉඳන් මේ අපේ උන්ට ගෙන්නේ කොහෙද ගියා ඒටි ඉස්සරහම ඉන්නේ. අයිඩියා උඹ පස්සට වරෙන්. ඉස්සරහ ඉන්නේ බා. අපි මේ අයි මෙහෙම ඉන්නේ බා. එකට ඉන්න බා. මේට වරෙන්. ඉස්සරහ ඉන්නේ බා. උන්ට එන්න දිදී ගහන්න ඕනේ. ඒකනේ දැන් එන්න දෙන්නේ නෑනේ ඈ ඔව් ඒව තමයි උන් දෙන්න නෑම අපි එන ඉස්සරහට යන්න ඕකේ අපි මං හිතන්නේ අපේ රාජධානිය වට කරලා පහර දෙන්න මචං 20ක් ආවත් ඒත් ගහන්න එකෙක්වත් නෑ මං හිතන්නේ සමත් පුද්ගලයෙක් නැති බව අපිට පේන යනවා මේ ඉස්සරහට වරෙන් උඹත් වරෙන් මේ මං හිතන්නේ අපේ රාජධානිය මේ බේරගෙන ඉවරයි. කිසිදු පුද්ගලයෙක් නෑ අපිට ගහන්න. ඈ? නෑ බං මේ අපි මැරිලා බලමුද අනිත් එකයි ඉන්නේ කොහෙද කියලා. මේ මං ගාවට වරෙන් ග්‍රේනේඩ් මං ගාවට ළඟට වරෙන් මේ බලන්න මේ මොකෙද්ද මේ ඕකේ බොයිස් ඉතින් ඒ ගිව් එක කාටවත් තිබි වෙන්නේ දාන පුද්ගලට අපි දෙනවා ඩයමන්ඩ් ගිෆ්ට් එකක් ඉතින් ඒක කරන්න ලේසි නෑ මොකද අපි බලාගෙන ඉන්නේ මොකද අපි මෙතන මචං ආරක්ෂාවට මචං අපි මේ ඉන්නවා ඉතින් අපේ තුනක් ඉන්නවා ආරක්ෂාවට ඒත් එකම රජත් සීන් එකේ මචං උත් ප්ලේ කරනවා මේ රජා දෙන්නේ මේ මාකසියකෝ ෂුවර්ද කියලා 60 කොහෙද ඉන්නේ මේ දුර ගහන වෙපන් වැඩිපුර තියාගනි වෙපන් හම්බුනේ නෑ මේ බලන් ඉඳන් අරුන් ටික ඩක් ගාලා එයි මේ පොඩ අවධානය දීපන් එහෙට ඒ කරම ओके बॉयज ඉතින් අපි ඉන්නේ අපේ රාජධානියේ ඉතින් මේ රාජධානිය මචං ආක්‍රමණය කරන්න අර සතුරු වෙනවා ඉතින් අපි සතුරු වෙද්දි මචං සතුරුන්ට පාර දීලා රජතුමාව ආරක්ෂා කරගන්න ඕනේ පිටිපස්සෙ ඉන්නවා මචං රජා ෆේක් රජාට අන්දලා ඉන්නේ රියල් රජා මේ මෙතන මේ ගාඩ් එකේ ඉන්නේ මේ දිනක් තියෙනවා ඉතින් මට දුර ගහන්න වෙපන් නැහැ ඔයි ඔය තියෙන්නේ මාක් කරා මං ඉන්නේ මාක් කරන්න බෑනේ කොහෙද මම ඉන්නේ මේ টොප් එක ගාව ओके बॉयज මං හිතන්නේ සතුරු ආක්‍රමණයක් මං හිතන්නේ මේ මට කොහෙද ඒක
හරි මේ නොක් වෙන්න එපා. මේ ගෝරෙන් මේ සිරි මේ පාර දීම ඉතාමත් දරුණුයි බං. එකතු වෙලා ගාමු මේ අපි යම් පිටිපස්සට ෂොප් එක ගාව ගෙදරට එම ෂොප් එක ගාව ගෙදරට එම අනිත් පැත්තෙන් නැත්තම් යයි ඇතුළට. ඔය අනිත් එකත් වරෙන් අනිත් මේ මෙහෙන් එනවා අපි ළඟටම ඔක්කොම පුළුවන් තරම් පිටිපස්සට එන්න. අයියෝ අර මාකසියට තේරෙන්නේ නැහැ බං සීන් එක. මාකසිය ඉස්සරහට ඇවිල්ලා වැඩි බං. මේ අපි ඔක්කොම පිටිපස්සට එන්න. ඔය ළඟ ගෙදරටත් ඇවිල්ලා ඉන්නේ. ඔය ඒ මල්ලා කියන එක මචං වම් පැත්තේ ගෙදර ඉන්නවා. අන්න අර ග්‍රෙනේඩ් එක ගාව. ඔක්කොම අවධානයෙන් ඉන්න. ලාගස් ඔය පිටිපස්සාම ඉඳපන්. මේ උඹත් වරෙන් පුළුවන් තරම් පිටිපස්සට වරෙන්. සතුරු වෙනවා. අඩෝ! ඕයි උඹට එම්මේ ගියා බං. අඩෝ මේ වපති ගාව. ඕයි රාජකීය සෙබළුන් ඝාතනය වෙනවා. රාජකීය සෙබළුන් ඝාතනය වුණා. තෝ ඉමෝට් දාන්නේ බේසික මෙන්න මූ ඉමෝට් දාලා ඉන්නවා. රාජකීය සෙබළුන් ඉවරයි. මේ මාකස් මරනවා කියලා පොඩ්ඩක් අවධානයෙන් ඉඳහන්. අඩෝ රාජකීය සෙබළුන් අවසන් ගමන් ගිහින් ඉවරයි බොයිස්. අපි බලමු ඉතින් මේ පැත්තෙන් ඉන්නවා. මේ කට්ටිය නම මචං අපේ සතුරු හමුදාව යනවා මචං ආක්‍රමණයකට. මං හිතන්නේ අපේ තව මේ උඹ ඉන්න 60. අම්මට සිරි අපේ සෙබළුන් ඔක්කොම ඉවරයි. අපි මාකස් විතරයි රජතුමා විතරයි ඉන්නේ. අපේ රජතුමා මරගෙන ගෙනලා අපි ගිෆ්ට් එක දෙමු. මාකස් මං දන්නේ රජතුමා මචං දරුණු විදියට මචං කිල් ටික දා ගන්නවා. අපේ රජතුමා මරන්නේ පුළුවන් වෙන. අද රජතුමා මරනවා මචං. දෙපතෙන් ඉෂාන් ඩාබෝයි රජතුමා මරලා අපේ ගිෆ්ට් එක විනාගන්න මේ තරම් හේදි මචං අපිට මේ ආව ඇටැක් එක වැඩි වුණා. ඒකයි උනේ.